අවසරයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඊතා කාර්යබහුල සහ දුර බැහැර ප්‍රදේශයක සිට මගේ ආරාධනාව පිළිගෙන අප නිවසට වැඩම වදාළ අතිගෞරවනීය අතිපූජ්‍ය විචිත්‍රවත් ධර්මදේශක රාජකීය පඬිත අවසරයි අපේ හාමුදුරනේ නම පවසන්න. දොඩම්පහළ රාහුල මින්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනි. ඒ වගේම අපගේ ආරාධනාවන් පිළිගෙන අප නිවසට පැමිණි අපගේ ඥාතීන් අසල්වැසි සැම සහ හිතමිතුරන් ඊතා ගෞරවයෙන් පිළිගනි. අද දින මේ ධර්ම දේශනාව පැවැත්වීමට සූදානම් කරනු ලැබුවේ මගේ බිරිඳගේ තාත්තා අම්මා අයියා සහ මගේ තාත්තා අම්මා අයියා සහ සියලුම මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කිරීම පිණිසයි. අවසරයි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීම. අපි සාදුනාද පවත්වමු. අපි තැන්පත්ව ඉන්න ආසනවලම ඉඳගෙන කවුරුත් ශබ්ද නගා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකේම අපි කවුරුත් බුද්ධ වන්දනා සිද්ධ කරමු. එකටම ගාථා කියමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාන් බුද්ධං ජීවිතං යාව නිබ්බානම්
saranang gacchami swakhato bhagavata dhammo sandittiko akaliko ehi passik ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤෝහිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සා සංඝං ජීවිතං යාව නිබ්බාන සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරසබ්බං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසෙනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි පුප්පම් මිලායාති යතයිදම්මේ කායෝ තථායති විනාශං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුතිති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත් මේ උතුම් පින්කම්හි ප්‍රධාන දායකත්ව මූලිකත්ව කාරකත්ව දරන අපේ හිතවත් ප්‍රදීප් මැතිතුමන් එවැගේම ලීනා මැතිනිය දෙපාර්ශ්වයේම ආදරණීය සහෝදර ඥාති හිතයිෂී ද්වාදරු හිතමිත්‍රාදී එවැගේම අපේ ගම්වාසී ප්‍රදේශවාසී සත්පුරුෂ පින්වතුන් ලොකු කුඩා බෙහෙදයකින් තොරව තමන්ගේ නිවසට පමුණුවාගෙන ඉතාමත්ම වටිනා පින්කමක් ඉෂ්ට සිද්ධ කරන බව පළමුවෙන් අපේ ප්‍රදීප් මැතිතුමන් නිවේදනය කළා අරමුණු පිළිගත්තා බොහොමත්ම ආදරයෙන් යුක්තව අපවත් ඔබ සියලු දෙනාම මේ උතුම් පින්කමේදී දෙපාර්ශ්වයේම නම් ගොතින් මිය පරලොව ගිය ඥාති වර්ගයා සිහිපත් කරලා අම්මා තාත්තා සහෝදරයා ආදී වශයෙන් ඒ සැමටත් පරම්පරාගතව මිය පරලොව ගිය ශාලේ ඥාති වර්ගයාට මේ උතුම් පින්කමට සහසම්බන්ධ වෙන ඔබ සියලු දෙනාගේමත් නම් ගොතින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන් සිහි කැඳවමින් පින් අනුමෝදන් කරවමින් ඒ අයගේ ආගම් දහම් වල අවසාන
ඵලය ලෙස උතුම් වූ නිර්වාණ සම්පත්තිය ඒ ස්වර්ග මෝක්ෂ සම්පත් සාක්ෂාත් වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව මේ උතුම් පින්කම් පුරාවටම මගේ පින්වතුනි පවතිනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපේ මියගේ ඥාතීන්ට පැමිණවීමේදීත් සුජීවත්ව සිටින අපගේ ජීවිතවල විශේෂ සමරුම් අවස්ථාවන් වලදීත් එවැගේම විහාරස්ථානවල පොහෝ දින ආදී වශයෙන් සුවිශේෂී කොට දේශනා කරවල විශාල පිරිස්ට ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දීම වටිනා චාරිත්‍ර ධර්මයක්. මේ වටිනා චාරිත්‍ර ධර්මයෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තවත් බොහෝ දෙනාට නිති අසන්නට සලස්වමින් චිරාත් කාලයක් මේ ධර්මය පවතිවා කියන උතුම් වටිනා ප්‍රාර්ථනාවෙන් යුක්තව බොහෝ දෙනෙකුට ධර්මය ප්‍රචාරය කරලා රැස්වෙන පින්කඳ අපි අනුමෝදන්ව අපිනුත් අනුමෝදන් වන්නේ නැත්තන්ට අනුමෝදන් කරවීම. එනිසා පින්කම් අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති පුංචි දරුවෙක් පවා දන්නවායි බණපදය ජයග්‍රහණය කරන අග්‍රස්ථානයට පත්වන පළමු තැන ගන්නා පින්කම අද අපේ නිවසේ බොහොමත්ම කැපවීමෙන් උවමනාවෙන් උනන්දුවෙන් ඊටාම ආදර ගෞරවයෙන් යුක්තව සිද්ධ කරගන්නේ. ප්‍රදීප් මහත්මයා මේ සඳහා ගත සිත ඊටාම ප්‍රබලව තමන්ගේ වචන යෙදෙව්වා. මේ කාල පරාසයට මාස ගානක් තිස්සේ ආරාධනා කටයුතු සිද්ධ කරලා නිති සිහි කැඳවමින් ඒ වගේම අපිට පේනවා ඊටාම සුන්දරව පිළිවෙලකට බොහොම වෙහෙස වේ ධර්ම ගෞරව දේශක ගෞරව ඊටාම ඉහළින් පවත්වමින් මේ උතුම් පින්කම් සිද්ධ කරගන්නා අයුරු මගේ පින්වත පින්කම් නම් සිතෙහි හටගන්නා අදහසක් කය වචනය දෙක ප්‍රබලව මෙහෙයවා සිදු කරගන්නා දෙයයි. ලස්සන වචන දෙකක් දහමේ උගන්වන පින සහ කුසලය. එතකොට පින්කම් කියන එක අපි හඳුන්වන්නේ සිතේ හටගන්නා සිතුවිල්ල. ඒ සිතුවිල්ල උදෙසා ඒක සඵල කරගන්න ගොඩාක් වචන පාවිච්චි කරනවා. විශේෂයෙන් ප්‍රිය වචනය, සත්‍ය වචනය. ඒ වගේම ශරීරය වෙහෙසවනවා. බුදුහාමුදුරුවෝ ධාර්මික පින්කම කියන තැන, ඉපීම කියන තැන සඳහන් කළේ බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්ම ලද්දා. ඒ කියන්නේ අපි කරන දේවල් බොහොම ධාර්මිකයි කියන තැනට එන්නේ අපි වෙහෙස වෙන තරමට, අපි මහන්සි වෙන තරමට. ඒවා කය වචනය දෙකේ ධාර්මිකත්වයට මේ කටයුතු සඳහා බොරුව පාවිච්චි කළේ නෑ. එහෙමනම් ආරාධනාවට තමයි අංක 1 ලැබෙන්නේ නේද?
බොරුව කියන එකෙන් ඕන්නම් එහෙම කියලා පස්සේ කියන්න පුළුවන් වැස්ස වැඩි නැත්නම් මේ වගේ කරදරයක් ළඟ අපේ කෙනෙක් මැරුණා බන නවත්තනවා. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සත්‍යයක් මගේ පුතා දෝනි මේ වචනය තවත් සත්‍යගත කරන්න බලගන්වන්න තමයි මේ දැහැත් වට්ටියක් පූජා කරන්නේ. බුලත් අතක් පිරිනමල ආරාධනාවක් කිරීම. ආරාධනාව ඇත්තයි. හැබැයි ඒ සත්‍යය අපේ යම් සාධකයක් යම් කරුණක් සනාත කරගන්නට යොදා ගන්නා දෘෂ්ටාන්තයක් තමයි අපේ දැහැත් වට්ටේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා බුලත් අත කියන එකට බුලත් කොළ 40ක්. ඒකට බුලත් අතක් නම් බුලත් වට්ටියේ බුලත් කොළ 40ක් අනිවාර්යෙන් තියෙනවා. එක කොළයක් හරියන්නේ නැහැ. නැත්නම් බුලත් 10ක් දෙන්න කියලා ආරාධනාවකට යනකොට බෑ බුලත් අතක් අරන් යනවා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා අපි සිහි කැඳවමු. බුලත් අතක් දුන්නොත් එය සත්‍යමයි. දැන් මගුල් ගෙයක් කියන්න ආවොත් බුලත් අතක් නැතිව අර කාඩ් එක බාර ගනි. හැබැයි යනකන් ඉඳලා බයිනවා මැදයි ලොකු තාත්තට මගුල් කියන්ට ආවා. දෝනියෙන්ද බඳිනවා කියලා. බුලත් අතක්වත් නැහැ. කවුද දන්නේ ඔව කෙරෙයිද කියලා. අනේ එහෙම බහිනවා ඊට ඉස්සෙල්ලා සඳ සරණං ගච්ඡාමිද දන්නේ. කියලා එහෙම වචන කියනවා. හේතුව අර බුලත් අත නැති එකට. එතකොට දැහැත් අත බුලත් අත කොළ 40කින් යුක්තව පිළිගන්නේ ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්ත ධාතුන් වහන්සේලාගේ සංඛ්‍යාව 40යි. දැන් අපේ නම් මුවේ දත් 32යි නේද? බුදුහාමුදුරුවන්ගේ හනු දෙකේ සම්මචත්තාලිස දන්තෝ. එක හනුවක 20ක් වෙන්න ඒක තමයි මහා පුරුෂ ලක්ෂණය. දන්ත ධාතුන් වහන්සේලා 49. ඒ 49 තමයි මේ බුලත් කොළ 40. ඒ දන්ත ධාතුන් වහන්සේලාගේ කවදාවත් බොරුවක් ස්පර්ශ වෙලා නැහැ. එනම් බුලත් අතක් දුන්නොත් සත්‍යම තමයි. දැන් ඒ නිසා ඒවා අයින් කරලා බෑ. ඔය මෑත භාගයක ලදරු පාසලකින් මොන්ටිසෝරියක පෙර අපේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ගුරුතුමිය තම දරුවොත් සමග ධර්මදේශනාවකට ඒ ලදරු පාසලේ ආරාධනා කරන්නට පැමිණුණා. එතුමිය දරුවන්ගේ නිර්මාණාත්මක බව පෙන්වන්න කාඩ්බෝඩ් එකක බුලත් කොළයක් ඇඳලා ඒක පාට කරලා තමයි මට පිළිගැන්වුවේ. නිර්මාණාත්මකම අපි විවේචනය කරන්නේ දරුවෙක්ගේ. හැබැයි දරුවට එතන උගන්වන්න ඕනේ අපේ මොනවද? චාරිත්‍ර ධර්ම. නිර්මාණශීලී කියලා බුලත් කොළයක් ඇඳන් ඇවිල්ලා සේපෙන්න එනිසා මම මගේ ළඟ තිබිච්ච බුලත් අතක් දීලා කිව්වා මේක දරුවන්ට දීලා ආරාධනා කරන්න. එතකොට එතුමිය ඒකෙන් දැනුවත්ව සිටියේ නෑ. අපේ තරුණ දරුවෝ මේව තේරුම් ගත යුතුයි. පුතේ පින්කම් එක හැම වෙලාවෙම අපේ සංස්කෘතිය එකතුයි. පින්කමයි සංස්කෘතියයි දෙක වෙන් කරන්න බෑ. ඒක වෙන් කරන්න හදනව නම් කවුරු හරි
ඒ සංස්කෘතික විරෝධීන් මේ සංස්කෘතිය වුවමනා නෑ කියලා හඬ නගන අය. එනිසා පින්කමකින් සංස්කෘතිය බැහැර කරන්න බෑ. ඒතර සංස්කෘතිකමය පළමු ලක්ෂණය තමයි දැහැත් වට්ටය. එතකොට අර දරුවට ඒක අපි උගන්වන්න ඕනේ. ඊළඟට අර දරුවන්ට බුලත් අත දුන්නම ඒ ගුරු මෑණියෝ තරුණ දරුවනේ තරුණ දෝනියේ මට පිළිගැන්වෙව්වේ ළමයා ලව්වා නැට්ට පැත්ත එයාගේ දරුවගේ පැත්තට තියාගෙන. දැන් ඔබ බුලත් වට්ටියද හැත් වට්ටිය හදලා තියෙන්නේ නැට්ට උඩ කොටසට උඩට එන්න. ඒක අනිත් පැත්ත හැරෙව්වොත් අර්ථය වෙනස්. දර මන් දන්නවා මේ බණකට ආවේ කියලා. ඒ නිසා මම ඒකෙන් තැති ගැනීමක් කරගත්තේ නැහැ. හැබැයි මට ඊට පෙර අවස්ථාවක් මතකයි තරුණ යුවලක් ඇවිල්ලා දල්ල පැත්ත බුලත් කොලේ අරගෙන ඒ බුලත් කොලේ දල්ල පැත්ත නැට්ට පැත්ත යාළගේ පැත්තට තියාගෙන මගේ පැත්තට මේ විදිහට දුන්නා. ඉතින් මගේ පවුලේ දරුවෝ දන්නවා ඒ මව්පියෝ ගැන. ඉතින් මං ඒ දරුවගෙන් ඇහුවා කවුද මැරුණේ කියලා. එතකොට කිව්වා ආම්දුරනේ මේ මං ඇහුවෙම තාත්තට මොකක් හරි වුණාද? ලෙඩ වෙලා හිටියේ. එතකොට කියනවා නෑ තාත්තා හොඳින් සනීපයි දැන්. අත් දෙයියනේ අම්මා ගහක් ගලක් වගේ හිටියානේ. අම්මා නැති වුණේ? නෑ අම්මත් හොඳටම ඉන්නවා කිව්වා. මං ඇහුවේ ඒතර කවුද මලේ? නෑ කවුරුත් මැරුණේ නෑ. එන මැරුන් නැත්තම් මට දැහැත් අත මෙහෙම දෙන්නේ. මලගෙදරක් කියන්න ආවම තමයි පාංශු කූලයකට ආරාධනා කරන්න ආවම තමයි බුලත් කොලේ දල්ල පැත්ත තුඩ පැත්ත ලබන්නාගේ පැත්තට හරවන්නේ. ඒක තමයි අපේ සංස්කෘතිය. මලගෙදරකට ගියාම ඔබට බලන්න පුළුවන් දැහැත් වට්ටිය ඔය බුලත් වට්ටිය හදලා තියෙන විදිය බුලත් කොලේ කන පිට හරවලා දල්ල උඩට හිටින්න තියෙනවා මේ වගේ නැට්ට උඩට තියන්නේ නෑ මලගෙවල් වල ඒක තමයි සංස්කෘතිය. එතකොට මේ සංස්කෘතිය එපා කියනවා නම් දැන් මේ පින්කමේ තියෙන්නේ සංස්කෘතියයි පින්කමයි. දැන් මේ ගොප් රටා යොදා මේ ධර්මාශනය ඉදිකිරීම මොකද්ද? සංස්කෘතිය. ප්‍රතිප්ගේ සල්ලි බලේ නෙමෙයි. නේද? මෙතන මොකක් හරි ලොකු මේකක් නෙමෙයි මේ පෙන්වන්නේ. පෙන්වන්නේ සංස්කෘතිය ඒක මතු කරන්න ඕනේ. දැහැත් වට්ටිය පවා බුලත් මොකද්ද හේප්පුව වගේ නේද? ගොප් කොලෙන් හදලා මල් පූජා කළේ ගොප් කොලෙන් හදුවේ. මේක අවශ්‍යයි. ඉතින් මේව හරි සතුටුයි. මේව රාහුලම කෑ ගහලා හැදිච්ච තමයි. නේද? විශාල කාලයක් මොකද ඉස්සර අපි බණට ආවම මේ කෝපි කඩේ බලබලා ඉඳලා ඔන්න හාමුදුරුව එනවා කියලා ඉරලා පුටුවක් තියෙනවා. ඒ කාලේ ITN එකේ කෝපි කඩේ ඉතින් බලනෝනේ කවුරුත් විනෝද සමය නන්දන වින්දන ඒ තරම් ඉතිහාසයක් අවම වශයෙන් දැන් මම ප්‍රසිද්ධම අවුරුදු 40ක් විතර නේද කිව්වොත් වයස හොයන්න නේද නිසා මේ ජායල මව්පියන්ට මම මේ වයි ගයක් ගානේ මන් දන්නවා හොඳට මේ එක එක කටයුතු නිසා ඇවිදලා තියෙනවා හැම ප්‍රදේශයකම නේද පමුණුව මේ පැත්ත අපේ තෙරමුණු ගම මේ හැම තැනකම දන්නවා හොඳින් ඒ නිසා මේ අපි හඬ නැගුවේ ඇහුවේ කොහොමද ඒ දවස්වල මේ තරුණ දුවෙක් පුතෙක් කසාද බඳින එකට පූර්ව හදනවා නම් මහ වියදමක් කරලා අර ජෝඩුව තියන්න නේද පැයකට අමාරකට පූර්ව ගහනවා විවිධ විදියට. ඇයි බණ දේශනාවකට හාමුදුරන්ට ධර්මාසනේ ලස්සනට හදන්න බැරි? ඔබෙන් ඇහුවේ එහෙමයි කාලේ. අම්වසෙන් හාමුදුරුව වඩිනකන් ආසනේ දිහා බලන් ඉන්න හිතෙන්න ඕනේ වාඩි වෙලා. ඉතින් අද ඒක උපරිම මල්පල ගැන්විලා මගේ මව්පියන්. ඒ වගේ ලොකු කාර්යයන්. ඉතින් හරි සතුටුයි.
හැබැයි මේක පුතා දෝනී මව්පියනේ ඔබත් දැනගත යුතුයි මේ ධර්මාසනයේ අයිතිකරු කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. ධර්මාසනයකට සුදු රෙද්ද දාන්නේ නැහැ. ධර්මාසනයක් කියලා හරියට වෙන් හදුවොත් අපිට සුදු රෙද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකේ හාමුදුරුවෝ අර වෙන කෙනෙක් වාඩි වෙන්නේ නැහනේ. දැන් පන්සලේ අර විශේෂ කරලා තියෙන ධර්මාසනෙට සුදු රෙද්දක් දාන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මිනිස්සු වාඩි වෙන එකක් නම් අනිවාර්යයෙන්ම ඒකට සුදු රෙද්දක් දාලා ඒක විශේෂ කරනවා. විශේෂ කරන්නට ඕනේ මගේ පෙන්නාත්තේ. ඒවත් දැනගෙන සිටිය යුතුයි. එතකොට එහෙම කරන්නෙත් ඇයි කියලා දැනගන්නවා මං හිතන්නේ ඔබ. සුදු ඇතිරිල්ලක් දාලා වාඩි කරන්නේ. සුදු ඇතිරිල්ලක් උඩුවියනට බඳින්නේ. සුදු පාට ඇතිරිල්ලක් පාවාඩිට දාන්නේ. සුදු පාට ඇතිරිල්ලක් වටතිරයකට අදින්නේ සියල්ල අත්හැර ආපු කෙනෙකුට පමණයි. හාමුදුරුවෝ කියන්නේ සියල්ලම අතහැර ආපු කෙනෙක්. ගිහි ගෙදරින් කිසිම දෙයක් අයිති නැහැ. අවම වශයෙන් සර්නේම් එකවත් නමවත් අපිට නැහැ. දැන් ඔයාලටත් වගේ අපිට ගිහි ජීවිතේ නමක් සර්නේම් එකක් තිබ්බා. හැබැයි අපි ඒකත් අයින් කරලා බුදුහාමුදුරන්ගේ නම අරගෙන තියෙනවනේ. ආනන්ද, රාහුල, කස්සප මොනාරි එහෙමනේ. නැත්නම් අපිට තියෙනවනේ සල්මල් කාන්, සංජය දත් වගේ නම් තියෙනවා. ඒව ගන්න නෑනේ නිකන් නේද? ගත්තෙම අර පාලි නම. ඊළඟට ගමේ නම. තාත්තගේ සර්නේම් එක ගන්නෑ. හැබැයි ගමේ නම ගන්නවා. දැන් ගම නිසා ගමේ නමින් ප්‍රසිද්ධව ඉන්නේ නැත්තෝ 3 දෙනෙක් වගේනේ ඉන්නේ. නේද? එකක් තමයි තැබෑරුම. නේද? ඒක අනිවාර්යයෙන්ම ජායල වයින් ස්ටෝස්. එහෙමනේ තියෙන්නේ. නේද? කොයි හරි නගරේ ප්‍රසිද්ධ කඩවත වයින් ස්ටෝස්. නේ මොකක් හරි ගමේ නමේ ඔය ඕනම තැනක බලන වරකාපොළ වයින් ස්ටෝස්. එහෙම තමයි. ඊළඟට අර මැර වැඩ කරන කෙනෙක් හිටියොත් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දවස්වල හරියට කතා කරනවා නේ මය ගැන. නේද? මන් දන්නේ බැකෝ සමන්නම් කියනවා ගම කියන්නේ නැතුව නේද? නැත්තම් ගනේ මුල්ලේ සංජීව. නෑ යෝ ඉන්නවද දන්නේ නේද? මම කියන්නේ තම කොහෙද මදුස් කියලා කියන. ඒතර ගමේ නමේ. ඊළඟට ගමේ නමෙන් ඉන්නේ දොඩම්පාල රාහුල. නේද? එමනේ ඉන්නේ වල්පොල රාහුල. නේද? බබරැන්දේ සිරිසේවලි, කොළොන්නාවේ සුමංගල, උඩුවේ ධම්මාලෝක. අපි ගම ප්‍රසිද්ධ කරන අය පුතේ. ඒතර ගම ගන්නෙත් හැබැයි ඒක ගත්තෙත් බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා නෙමෙයි. අපේ භික්ෂු සමාජය මෑත භාගයේ පටන් ගත්තේ අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ. උන්වහන්සේ ගමේ නම ගත්ත වැලිවිට සරණංකර. ඒ නිසා අපිත් ඔක්කොම ගමේ නම දානවා. ඒ නිසා දුවපතා ඒවත් හොඳට දැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකක්ද ඇයි මේ මෙහෙම වෙන්නේ නේ? ඒවා නොදැන කතා කරන්න හොඳ නෑ. ඒ නිසා තමයි මේ සංස්කෘතිය මේවට එකතු කරන්නේ. ගොප්රාටා පහන් ටිකක් අපහසුයි වැස්සත් එක්ක. ඒ නිසා මොනවද අපි කරන්නේ? ආලෝක ධාරා, විදුලි ආලෝක, ඊළඟ ශබ්ද පූජා, පංචතූර්ය වාදන ශිල්පීන් ගෙනෙල්ලා ඒ ඇත්තෝ සම්මුඛ කරලා අපි ඉදිරියේ තියලා බෙරමාදන කරනවා. ප්‍රදීප් මහත්මයාට උමනන් තිබ්බා ඕක කැසට් රෙකෝඩරෙන් දාන්න. නේද? ඉතින් එහෙම දැම්මනම් මම මෙහෙම බණ කියන්නේ. එහෙනම් ඒකට කියලා තමයි පටන් ගන්නෙ. ඒක ඔබ දන්නවා. ඉතින් එයත් ජීවත් වෙන්න ඕනේ. ඒ ශිල්පියා ජීවත් වෙන්න ඕනේ. අපේ අද කලායතන තියෙනවා. නැත්නම් අපේ පාරම්පරික ශිල්පීන් ඉන්නවා. එයා ශිල්පියා. කවදාවත් අහන්න එපා මේ හදිසියකටවත් අන්න හාමුදුරුවෝ වඩිනවා කොහොම මේ බෙරකාරයෝ. එහෙම අහන්න එපා. බෙරකාරයෝ නෑ. මාළුකාරයොත් නෑ.
නේද? පාංකාරයොත් නැහැ, පියුම්කාරයොත් නැහැ. දැන් අපේ බබාලා අම්මගෙන් අහන්නේ කෝ අම්මේ ෆාදර් කාර්යයා කියලා. ෆාදර් කාර්යයා. දැන් තාත්තත් කාර්යයා. නේ? පුතාලන්ට එහෙම උචිත නැහැ. එහෙනම් කාර්යෝ නෙවෙයි ඒගොල්ලෝ ශිල්පියා. එනිසා ඒක හොඳින් මතකද කවදාවත් ඒ තැන්වල වචන පහත් කරන්න එපා මගේ පෙන්වත. ඒක උසස් කොට සලකන්න ඕනේ. එයාට කැම දෙන්නෙත් මේසේ ඇරලා. ඒ ශිල්පියා අපිමයි. ඒක අපේ සංස්කෘතිය. ඒ නිසා මේ නගර බදව වුණත් හන්දියේ ඉඳලා පාරේ ඉඳලා ස්වාමීන් වහන්සේ වඩමවා. ඊළඟට පාවාඩි. දැන් දන්නවා පාවාඩය කෙලිය යුතු බව. මල් දමමි. ඒව ලස්සනට ඒ ගෞරව. එතකොට සුජීවත්ව සිටින ජීවමානව ඉන්න එකම රත්නය කවුද? සංඝ රත්නය. එහෙනම් බුද්ධ ධම්ම දෙකටම කරන සියලු ගෞරව ටික අපේ සංඝ රත්නයට සිද්ධ කරනවා. මගේ පෙන්වන්න. එතකොට ඒකට කවුරුවත් ඉරිසියා විය යුතු වන්නේ නැහැ. ඒ කොටස නැති වුණොත් සංස්කෘතියක් අපේ නැති වෙලා යනවා. ඒ නිසා කෙනෙකුට කියන්නට එපා ඇහෙන්න හෝ නොඇසෙන්නට ඉද්දිනම් කලේ නෑ බලන්න එපාය මැරුණම තියෙන පුරාජේරුව. එහෙම කවදාවත් කියන්නට එපා. මගේ පින්වත ඇරිච්ච ඇස්වලට යුතුයකම් වැහිච්ච ඇස්වලට පින්කම් දෙකම ඕනේ. ඇරිච්ච ඇස්වලට යුතුයකම් ඉටුකම් ජීවමාන වෙද්දී ඒ යුතුයකම් ටික ඉටුකම්. හැබැයි ඒක අතපසු වුණා කියලා ඒ යුතුයකම නොවුණා කියලා කවදාවත් පින්කම අඩුවෙන් කරන්න එපා. ඒක Tamanට පුළුවන් මොහොතේ ඊටාම කොමද හේතුව අපසන්නං වා පසාදාය පසන්නං වා බියෝ භාවාය. අප්‍රසාදයෙන් ඉන්න අයගේ හිත ප්‍රසාදයටපත් වෙන්න ප්‍රසාදයෙන් ඉන්න නැත්නම්ගේ සිත් වඩා ප්‍රසාද ජනක වෙන්න තමයි අපි පින්කම් කරන්නේ. එතකොට දෙයක් මාත්මලේ නම් ඇති මේ VIP හත් ගහගෙන මේ විශාල තිර යොදාගෙන ගේ ඇතුළත ඉඩකඩ මදි හේතුව කිසිසේත්ම නොදැනෙන්නට පැමිණි පිරිස් හොඳට අසුන්වල වාඩි ගන්නවාගෙන මගේ වෙන්නත අපි සාමාන්‍යයෙන් බිම තමයි වාඩි වුණේ. නමුත් එය අපට දැන් අපහසුයි. ඒ නිසා ධර්මාසනයේ ඉහළට හදනවා. ඒකත් අපගේ දේශනා තුළදී අනිවාර්ය කළා. ධර්මාසනයේ ඉහළින් හදන්න එන සියලු දෙනාට ආසන පනවා වාඩි කරවන්න. ලස්සනට පන්සලේ වුණත් මම කියන්නේ හොඳ බණ පිළක් හදන්න ලස්සනට ආසන තියලා ක්‍රමවත්ව මිනිස්යන්ට දේශනේ සොරණේ. ඒතර එතෙන්දී පන්සිල් ආදී ගැනීමේදී නැගිටින්න උවමනාවක් නැහැ. වාඩි වෙලා ඉඳගෙන ඒක කරන්න. හැබැයි ස්වාමීන් වහන්සේ වඩින කොටයි ආපසු වඩින කොටයි අනිවාර්යයෙන්ම නැගිටලා ගෞරව කරනවා. ඊළඟට ගෙදර ඇත්තෝ පවුලේ ඇත්තෝ පින්කමේ අයිතිකාරයෝ වෙනවාඩි වෙලා හිටපොතේ නේද? ඒගොල්ලෝ ප්‍රධානී ඒ ඇත්තෝ අර ආචාර ධර්මයේ රකිමින් ඒ අය තැන්පත්ව මෙම තැන්පත්ව ඒ කටයුත්තට සම්බන්ධ වෙනවා. බලන්න එක කොච්චර සුන්දරද කියලා. කොච්චර ලස්සනයිද අපේ නිවස. අර සිරියාවයි දැක්කා. නැත්නම් ඇවිල්ලා පොල්ලෙලි ගහන උල ළඟට වාඩි වෙනවා නේද? මල් පඳුරු අතේ ඉන්නවා, ගල් අස්සේ එක පුරවන්න බැමි වශයෙන් ඉන්නවා. කුස්සික් මාකාරී ලින්ගැටේ ඉන්නවා. ආපු අය ඔහේ ඉන්නවා. නේ අපි දන්නේ එතන කෙනෙක් වාඩි වෙලා ඉන්න තැන බල්ලා කකුල උස්සන තැනද කොහෙද? නේ නැත්නම් පොඩි එකා මොනවා හරි කරනවද? අර වාඩි වෙන්නේ එහෙම නෙවෙයි පිළිවෙලක්.
ඒ නිසාද ඔබ ඒව සකස් කරගෙන තියෙනවා. ලස්සනට සුන්දරව මේ සංස්කෘතියත් ඒකේ කොටස් වෙන්නට ඕනේ. එමනම් සංස්කෘතියට බලින්න එපා. කොඩිය දඩ පතාක එසවෙනකොට ආලෝක කරන එනකොට සම්ද පූජා පැවැත්වෙනකොට අනිකුත් අංගෝපාංග මගේ මව්පියනේ එකතු වෙනකොට ඉස්සර අපි පොඩි කාලේ දේශනා කරනකොට ගෙවල් වල බල ගෙවල් වල කැවිලි පැවිලි තමයි තේපෙන් සංග්‍රහයක් තමයි රැට තිබ්බේ. ඒ සෙනඟට ආයෙත් දවල්ටත් එන්න කියනවා. පින්කම් දාන්න. එතකොට අර හාමුදුරුවරුන්ගේ වැඩ ටික කරගන්න හරිම අමාරුයි. අයි අපේ ඇත්තොත් බලන් ඉන්නේ සලකනවද කියලානේ. නැත්තම් කියනවා ගෙනිච්ච එක නම් බාරගත්තා වාඩි වෙන්නවත් කිව්වේ නැහැ. මෙහෙ නෙවෙයි මම මේ කියන්නේ දොඩම් පහල ඒවා. මේ පැත්ත ෂෝක්. ඉතින් එහෙම කියනවා නේද? අරක නම් ගත්තා වාඩි වෙන්නවත් කියලා. අරයාලගේ පැත්තේ කට්ටියට නම් ඇතුළෙම කණ්ඩ දීලා. ඔය මලගෙවල් එහෙම වුණාම ඊට පස්සේ එන ප්‍රතිචාර ටික තමයි උහුලන්න බැරි. අපෙන් ආපු මිනිස්සුන්ට කහට එකක්වත් නැහැ. එවුන් පාරේ කඩේකින් බීලා තිබ්බේ. නෝනගේ පැත්තේ කට්ටියට නම් නෙස්කැෆේ දීලා. එහෙම බනිනවා. ඉතින් මේක අපි සරලව තේරුම් ගන්න ඕනේ මගේ පින්මත. එහෙම එකක් නොවේ. ඒ නිසා අප දේශනවලට යනකොට ඒ ජනතාවගෙන් ඉල්ලා සිටියා අනේ බනට එන ඇත්තන්ට ගෙදර ගිහිල්ලා උයන්න වෙලාවක් නැහැ. මම පැය දෙකක් තුනක් අනිවාර්යෙන් බන කියන නිසා රැට අපි බත් ටිකක් දෙමු කියලා. දැන් ඒක තමයි රට පුරාම ලස්සනට මයගේ ඥාතීන්ට සංග්‍රහ කරමින් හොඳට අපි ආදරෙන් සලකනවා. දවල්ට දානෙට වඩින හාමුදුරුන්ට කිසි කරදරයක් නැතුව පවුලේ ඉන්න කීප දෙනා එකතු වෙලා ඊටාම ආදරයෙන් යුක්තව මගේ පින්වත්නි අපි ඒ සංග්‍රහ කිරීම කටයුතු කරනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා මගේ රත්තරන් දරුවෝ අම්මා අප්පච්චිලා ඒවා සුළු කොට සලකන්නත් එපා. ඒවා කරන තැන්වල විවේචනයට ලක් කරන්නටත් එපා. මක් නිසාද? ජේතවනාරාම භූමිය අරගත්තේ 18 කෝටියක් සල්ලි වියදම් කරලා. ජේතවනාරාමේ ගොඩනැගිලි හැදුවේ 18 කෝටියක් වියදම් කරලා. ජේතවනාරාමේ සංඝ සතු කරන පින්කමට අනාථපිණ්ඩික සිටුතුමා 18 කෝටියක් වියදම් කළා. බුදුහාමුදුරුවෝ නිකන්වත් කිව්වේ නෑ අනාථපිණ්ඩික ඔහොම වියදම් කරන්න එපා, ලයිට් දාන්න එපා, මොනවද පහන් පත්තු කරන්න එපා, දන්සල දෙන්න එපා, තැන තැන තොරණ ඉදි කරන්න එපා. ඔය සල්ලි වලින් දුප්පතුන්ට ගෙවල් ටිකක් හදලා දීපන් කියලා. දැන් අය කියන්නේ එහෙමයි. ඕවා ඕනේ. මගේ පින්වත මේව කරන ඇත්තෝ අර දේවලුත් කරනවා. ඔක ලස්සනට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පන්සලට පෝය දවසේ බුද්ධ පූජාව පිළියෙල කරගෙන යනකොට බඩගින්නේ ඉන්න මිනිස්සෙක් පාරේ ඉඳලා හම්බ වෙනවා. එයා කෑම ඉල්ලනවා අත දික් කළා. අපි මොකද්ද කළ යුත්තේ? බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාවට ගෙනියන ආහාර ටික අර හිඟන මිනිසයාට දෙනවද? නැත්තම් ඒක අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඔබ මොකද්ද කරන්නේ? උත්තරේ එපා නේද? ඔබට හිතෙනවා නම් හාමුදුරුවනේ බඩගින්න ඉන්න මිනිසයාට මේක දෙමු. බුදුහාමුදුරුවොත් බණ කියන්නේ ඉස්සර වෙලා බඩගින්න හිටපු අයට කෑම දීලා බණ කියලා තියෙනවා. ඔය ගොවි මහත්තයාට කෑම ටිකක් දීලා ඉන්න ආනන්ද කියලා. ඒ නිසා අපි මේ දුප්පතාට දීම බුද්ධ පූජාව වගේ තමයි කියලා ඔබට හිතෙන්නට පුළුවන්. නෑ මගේ පින්වත. ඒ හිඟන මිනිසයා, ඒ කුසගින්නේ ඉන්න මිනිසයා
සාරාසංක කල්පලක්ෂයන් දසපාරමිතා පුරපු බුදුහාමුදුරුවන්ට කිසි තැනකින් සමාන කරන්න බෑ. අපි ගෙනියන්නේ මේ සම්බුද්ධ පූජාව කාටද? තුන් ලෝකේම කාම රූප අරූප බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කොටස් දෙකක් ඉන්න රූපී සහ අරූපී. මේ ලෝකතලවල ඉන්න සියලුම සත්වයන්ට වඩා උතුම්ම ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා කවුද? බුදුරජාණන් වහන්සේ. එයාට ගෙනියන දේ ගන්නට දෙනවා. එහෙනම් ඒක අපි කාටද පූජා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණයට පූජා කරනවා. පූජා කරලා ඕනනම් gedara නැත්තම් ටික වෙලාවක් ඉන්නෝ එතෙන්ට වෙලා. දැන් බුදුහාමුදුරන්ට වළඳන්න හොඳටම වෙලාව ඇති කියලා. කිරියල කොලයක් කරේ නේද? ඔය කෙහෙල් කොලයක් කරේ සොපින් කොලයක් කරේ අරගෙන පිරිසුදු එකක් අරක ඒකට හලලා ගෙනහිල්ලා අර හිඟන මිනිස්සයාටත් දෙනවා. නැත්තම් කඩින් මොනවා හරි දෙයක් අරගෙන දෙනවා. නැත්තම් කියනවා අපේ ගෙදර ළඟ තියෙන්නේ එනෝ ඒ පැත්තේ. දාහනේ වැඩිපුර තියෙනවා නෝ. දැන් ඔබට ඊළඟට එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හාමුදුරුවනේ. බුදුහාමුදුරුවන්ට පූජා කරපු දේ මිනිස්සෙක් කෑමට කමක් නැද්ද? හොරට කන්න හොඳ නැහැ. හොරටයි කන්න හොඳ නැත්තේ. බුදුහාමුදුරුවන්ට වෙන් කරන දේ මගේ පින්වත්නි පළමුවෙන් අයිති වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ වැඩ කරන අයට. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුව අර වර 8කින් ප්‍රතික්ෂේප 4ක් කළා. එක ප්‍රතික්ෂේපයක් තමයි ඔබ වහන්සේට ලැබෙන දාණය මට සුදුසුවද ඒක මට පිළිගන්න කියලා කියන්න එපා. එතකොට අනිත් හාමුදුරුවෝ කියයි රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන් බුදුහාමුදුරුවන්ට හොඳට දානි හම්බ වෙන නිසා ඒව කණ්ඩ තමයි ආනන්ද උපස්ථායක තනතුරට පැන්නේ කියලා. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ උන්වහන්සේට පිදෙන කොටස මගේ පින්වත්නි අයිති උන්වහන්සේට උපස්ථාන කරන අයට. පන්සලේ ඇවිත් දරුවන්ට පන්සලේ වැඩ කරන අයට. එහෙම නැත්තම් බඩගින්නේ කවුද ඉන්නේ? කුසගින්නේ කවරෙක්ද ඉන්නේ? ඒ ඕනෑම කෙනෙකුට ඒ දාණය ලබා දෙන්න. දලදා මාලිගාවේ ව්‍යංජන 32ක් සහිතව විශාල දානයක් උයලා පූජා කරනවා. එක බත්තටයක් එක ව්‍යංජන පොඩ්ඩක් අපතේ දාන්නේ. ඒ සියල්ලම මගේ පින්වත්නි ඒ ප්‍රදේශයේ තියෙන වැඩිහිටි නිවාසවලට ළමා නිවාසවලට සහ වැඩ කරන මහින්සක මිනිසයන්ට ලබලා දෙනවා. ඒ නිසා ඔබේ ගෙදර බුද්ධ පූජාව තියලා නේද තනකොළ ගහක්වත් නැති තැනකට දාපල්ලා කියලා එහෙම වීසි කරන්න එපා. කැලණි විහාරේ රජමහා විහාරේ ළඟ අම්ම කෙනෙක් කණ්ඩනය කියලා දරුවෝ දෙන්න කේල්ල ගහගෙන ගඟට පැන්නා. දෙයනේ කැලණි විහාරේ බුදුගෙයින් කොච්චරනම් දහවලට දානි අයින් කරනවාද? ඒ නිසා බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේලාගේ කැමැත්තෙන් ලබා ගන්න. ඒක තමයි සාංගික දානේ. සංඝසත්ව දානය කියන්නේ සාංගික දානය කියන්නේ දානය සාංගිකයි. ඔය ටික සාංගිකයි කියලා කියන්නේ දීසියට බෙදලා තියෙන ඩිංග විතරක් නෙවෙයි. දැන් මේ දාන සංවිධායකවරු ඉන්නෝනේ. ප්‍රදීප් මහත්තයා සමහරක් විට කියන්න ඇති අයියේ එන්න දානේ වැඩ ටික කරගන්න නේ නැත්තම් අක්කේ එන්න නැන්දේ එන්න කියලා ප්‍රධාන කෙනෙකුට කියනවා. ඒ ඇත්තෝ තාමම වැඩ තියෙන්න ඕන හින්දා ඔක්කොම ටික අර පිංගම් වලට දීසි වලට බෙදාගෙන ඇවිල්ලා වෙනමම අට්ටියක් ගහලා සුදු රෙද්දකින් වහනු ගිනිපා ගන්නට වගේ. විශාල භූමියක් ඒකට වෙන් කරගන්නවා. ඒකත් බිම තියන්. අච්චර මේස තියෙද්දි. එහෙම බිම තියන්නේ කෑම. ඔක්කොම ටික අරගෙන ඉවර වෙලා ගෙනල්ලා එහෙම ගොඩ ගහන්නත් එපා.
ඊළඟට ඕක බෙදනකොට කියනවා පිඟා දීසියේ තියෙන ටික ඔක්කොම බෙදාපල්ලා. සාංගීකේ ගෙට ගේන්න එපා කියලා. ඉතුරු කරන්න එපා කියලා. නෑ මගේ පින්නත ඔය දීසියේ තියෙන ටික නෙමෙයි හට්ටිවල තියෙන ඔක්කොම සාංගිකයි. මහා සංඝරත්නයට දානෙ උයනවා කියලා ඔයාලා ඔක්කොටම වළඳන්න හාල් සේරු අපි හිතමු 40ක් උයනවා කියලා. කිලෝ 40ම සාංගිකයි. ඇයි මහා සංඝරත්නයට දානෙට හාල් හොදනවා කියනකොටම දානීය සාංගික වෙලා ඉවරයි. අල සුද්ධ කරනකොට මැලේෆිකල් එක දැම්මත් දානෙට මැලේෆිකල් දාන්නේ කියලා. හැබැයි දැන් ආපු කට්ටියට දුන්නත් සාංගිකයි. නේද? ඒ තමයි යථාර්ථය. වම්බුටු මෝජුව හදන්නේ දානෙට කියලා. බනට එන කට්ටියටත් වම්බුටු මෝජු දුන්නත් සාංගිකයි. එහෙනම් ඒක ඒ ඇත්තන්ට පවුද නේ අම්මා පච්චේ. ඇයි ඒක අපි දැන අවබෝධයෙන් කැමැත්තෙන් කෙරෙන්නේ. හාමුදුරුවරු දන්නවා මිනිස්සුයොත් වළඳන්න ඕනේ. ඒ නිසා ලොකු ප්‍රමාණ දීසිවලට බෙදන්න එපා. මින් පස්සේ ඒක ඔබ කොට දෙනකොට කියලා කරනවා. බුද්ධ පූජාව බෙදනවා වගේ ඒ විදිහේ භාජන ටිකක් අරගෙන පොඩියට බෙදන්න. බෙදලා ඒක ඔය ළඟ ටීපෝ එකක් තියලා මහා සංඝරත්නයෙන් සුදු ඇතිරිල්ලකින් වහලා තියන්න. සුදු රෙදි කඩකින්. එච්චරයි. ඒක පස්සේ අයින් කරන්න. අපිට ඕනේ දෙන්නේ මොනවද කියලා බලා ගන්න විතරයි. නැත්තම් ඔයාලා හදනකොටම අපිටම ඉන්නල ගෙනල්ලා හාමුදුරුන්ට දාන්නෙට හොඳයි ඉන්නල කියලා ඔක සුද්ධ කරගන්නත් අමාරුයි. ගෝණියක දාලා පොළවේ ගහලා බැරිම තැන ඒක උඩ නැගලා කකුල් දෙකෙන් පාගනකොට ලෙලියන්න ඒත් ඉන්නල සාංගිකයි. ඒක මේ දීසියට බෙදපු ඩිංග විතරක් නෙවෙයි. ඒ නිසා කරුණාකර බය සැක නැතුව ඒක පොඩ්ඩ බෙදලා තියන්න. ඔන්න සංවිධායක ඇත්තෝ මේ කවුරුත් ඕනේ මගේ පින්වත දානයක් දෙන්න. ඔබට පුළුවන්. ඇයි මේක හරි සරල දෙයක්. වැඩ වවල තියෙනවා උතන. දැන් අප කියා දේ තේනනේ. දැන් කැවිලි නේද? වෙනම මංජුසාවක් ඔබ හදනවා. රාහුල තමයි ඔය ගැන ආවේ සමාජය. පළතුරු වට්ටියක් දැන් දෙනවානේ. ඔබට අප කීවේ අඟල් 4 තෝරමාළු කුට්ටිය ඕන්නම් නවත්තන්න. දැනුත් ප්‍රදීප් මහත්තයා පෑලියකට ගිහිල්ලා ඇත්තේ නේද? මාළු කඩේ. ඉතින් ඒක නැත්තත් මගේ පින්නත පළතුරු ටිකක් අරන් ඒ සල්ලි වලින් දෙන්න නේද? ගෙඩි පූජාවක් ගෙඩි ටිකක් දෙයයන්ට විතරද හොඳ? දැන් ඔබ ලස්සනට පිළියෙල කරනවා. හාමුදුරුවරු බනිනව වට්ටි තියන්න තැනක් නැහැ කියලා. නේද? නමුත් අද හරි පිළිවෙලයි. ඉස්සර කැවිලි ඉතුරු වුණාම shopping bag එකකට දානෝනේ. කාගෙත් ඒවා. ඊට පස්සේ පළතුරුත් ඒකටම දාලා. ඔය හවසට අපි තේ බොනකොට ලොකු හාමුදුරන්ට හොරෙන් ඕකේ පන්සලට ගෙනහිල්ල තියනකොට පොඩි කාලේ අර කැවිලි මල්ලට හිමින් අත දානවා දොදොල් කෑල්ලක් හොයාගන්න. එහෙම අත දානකොට එන්නේ ගස් ලැබු කෑලි, අන්නාසි කෑලි, කැවිලි එකට මරවත් දාලා. මොන්න සංවිධායකයා. දැන් පිරිසිදුව මොනවහරි අපල් ගෙඩියක් නේද? දේශීය පළතුරක්. ඒවා ඔබ ක්‍රමවත් කරා. අපේ වදන් සමාජගත ඔබ පිළිගත්තා. හරි සතුටුයි අම්මා පච්චි. ඒවා පිළිවෙල. ඒ නිසා ඔය අයිස්ක්‍රීම් ඒ කියන්නේ ඩෙසර්ට් කියලා එනවනේ නේද? ඩෙසර්ට් කියන එකත් දැන් හරි කමක් නෑ ප්‍රදීප් මහත්තයා හෙට උදේට හරි නේද? 19 නම් වඩින්නේ 19ට බන්දේසි 10ක් ගන්න. ප්ලාස්ටික් පොඩි ගානයි. ඒ බන්දේසි 10ක් අරන් ඒකට කප් 5 තියන්න. කප් 50යිනේ යන්නේ. කප් 12 සෙට් එකක්ම පොඩි ගානයි ප්ලාස්ටික් නේ කිරි කප්. ඒ පහ අරගෙන එක බන්දේසියක තියලා ඒ පහට එකකට කිරි, එකකට අයිස්ක්‍රීම්, එකකට පුඩින්, අනිත් එකට වටලප්ප තියෙන දේවල් නේ. ඊළඟට ෆෘට් සැලඩ් ඒ පහටම බෙදන්න. තවත් තියෙනව නම් දුව හදපු බිස්කට් පුඩින්, හම්බ වෙච්ච ජෙලි කියලා තවත් දෙකක් තියලා
තියන්න අර බන්දේසිය. තේලා බන්දේසිය පිටින්ම පූජ කරන්න. එතකොට අරගෙන දුවගෙන එන්න ඕන නෑ. ඔයාලා මොකද කරන්නේ? හාමුදුරු කියනෝනේ කිරි ගේන්න කියලා. දැන් ඔන්න කිරි බෙදාගෙන යනවා අර කප් එකට. කිරි බෙදපු ගමන්ම ඊට පස්සෙන් ඉන්නව වටලප්පන් එක තියාගෙන. දැන් කිරි එකට වටලප්පන් දාගන්න බෑනේ. එක තැනට තමයි යන්නේ. ඒ වුණාට පොඩි එකෙක් දැක්කොත් කියයි අර හාමුදුරුව වළඳන්නේ ඌරු කෑමක් කියලා. නේද? ඒකටම ගන්න බෑ. ඒ නිසා අපි අතවහනවා කිරි ඉවර වුණාට පස්සේ වළඳලා වටලප්පන් එන්න කියලා. ජීවිතේට එන්නේ. ජීවිතේට එන්නේ ඒක වෙනම තැනක හංගලා මිනුවන් ගොඩින් ආපු ලොකු අක්කලට දෙන්න. දිවුල පිටියෙන් ආපු මල්ලිලට දෙන්න වෙනම හංගලා. ඉතින් අපි එපා කිව්ව නෙමෙයි පස්සේ එන්න කියලා කිව්වේ. ඒ නිසා හෙටම හරි කමක් නෑ. නේද? එකක් වළඳනකන් ඉන්න. ඉවර වුණාට පස්සේ එන්න. නැතුව එපා කිව්ව නෙමෙයි. දැන් බලන්න අර විදියට පූජ කරාම කැමැති එක වළඳයි. අකමැති එක ඉතුරු වෙයි. ඒක ඔයාලා වග බලා ගන්න. විසි කරන්නේ නෑනේ. කොච්චර අර පිරිමැස්මයිදනේ. හරි ලස්සනයි මගේ පින්වත්නේ. ඒ නිසයි මේ කාරණා පැහැදිලි කරන්නේ බය වෙන්නට එපා. වැඩිහිටියෝ ඕනෑයි. මේ වැඩිහිටියෝ මැරුණම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි වැඩිහිටියන් සිහිපත් කරලා පින් දෙන්නේ? ඔන්න සංස්කෘතියේ ප්‍රබලම කොටස කවුද? වැඩිහිටියා. වැඩියෙන් හිටියා නෙවෙයි, නිකන් නාකි වුණා නෙවෙයි, නිකන් නොහැකි වුණා නෙවෙයි. ඒ තමයි අපේ සංස්කෘතිය. එක විශාල කාලයක්. දැන් මේ මාසය වගේ මං හිතන්නේ මේ මැරිච්ච අයගෙන් බොහෝම සමීපතම මේ සමයට මැරිච්ච කෙනා කවුද කියලා බැලුවම ලීන නෝනාගේ තාත්තා. මං ඇහුවා තුන් මාසේ අම්මා අපි කියමු තාත්තා දෙන්නනේ මේ මෑත. මේ මාසෙට ළඟ මේ මාසෙට සමීප තාත්තා. එතකොට මං ඇහුවා ඒ කාලේ කොච්චරද? 3 මාසෙද? අවුරුදු 30ක්. ලේසි වෙන්නත් අවුරුදු 30ක්. ඒ වෙනකොට දරුවෝ 4 දෙනෙක්ද පවුල? 5ක් නැති වුණා. ඒතර දැන් 4ක්. ඉතින් බලන්න අපච්චි අවුරුදු 30කට පෙර නැති වෙනකොට ඔබ නේද? සාමාන්‍ය වයස්වල සමහරකට ඉස්කෝලේ යන වයස වගේ නේද? ඒ පිරිසත් එක්ක උතර වටින චරිත කවුද? අම්මා. බෝතරාගෙන ආවා. ඒක සංස්කෘතියක්. පුතේ. එතන අර අපේ අම්මලා තීරණය ගන්නවා නේද? මම මේ පැටව් එක්ක මේ දරුවෝ ටිකත්. එතෙන්දී මේ සංස්කෘතියේ තව කොටසක් එනවා වැඩිමලා. වැඩිමලා. සමහරකට තාත්තගේ වගකීම ගන්නවා. වැඩිමලා කියන කෙනා. ඔය හුඟක් අපේ පරණ පවුල්වල වැඩිමලාගේ ළමයි තමයි බාලම ළමයි. ඇයි අන්තිමටම බැඳලා තියන්නේ යා. ඇයි අනිත් අයට ඔක්කොම යුතුයකම් ටික ඉටු කරලා ඒ අය ඔක්කොම කසාද බන්දලා දීලා තමයි එයා කෙනෙක් හොයාගන්නේ. හැබැයි සමහරක් වෙලාවට එයාට අසාධාරණත් වෙනවා. ඒ ටික ඔක්කොම වුණාට පස්සේ අර බැඳපු නංගිල මල්ලිලා ටික කියනවා දැන් අයියේ මොකොටේ යෝකක් කරගන්නේ. කියන්නේ නේ කිව්වේ නෑ නේද? මේ පවුලෙත් ලොකු අයියා අන්තිමට පදි. ඒ කියන්නේ ළමයි අනිත් අයට වැඩිය බාලයි. ලොකු අය නේද වෙල දෙන්නේ. ඉතින් ඒ තමයි අපේ සංස්කෘතිය. ඒක ගත්තා. නැත්තම් එයාට මොකක් හරි කරන් අයින් වෙන්න තිබ්බේ නැත. නේද? නෑ මම අනිත් 4 දෙනා මේ අයගේ බලය ගන්නවා. මං අම්මට හවුල් වෙනවා, ශක්තිය දෙනවා. හැමදේටම අම්මා කතා කරන්නේ එතකොට ලොකු පුතේ බලාගනින් මං ගිහිල්ලා එන්නම් දරුවෝ. ලොකු දුව නම් ලොකු දුවේ බලාගනින්.
මේක අපේ සංස්කෘතිය. මගේ රත්තරම් පුංචි දෝනේ පුංචි පුතා කිසි විටක ලොකු අයියට ලොකු අක්කට වචන කියන්න ඒවා. හුඟ දෙනෙක් අම්මා ඉතින් වැඩියෙන් ආදරේ ලොකු පුතාටනේ. තාත්තටත් ලොකු උන්දනේ. ඔහෙලට ඉතින් ලොකු එක්කෙනා මොනව කළත් එකයි. එයා කොයි දේ කොලත් හරි. අපි මොනවා හරි කරොත් තමයි වැරදි. කවදාවත් එහෙම කියන්න හොඳ නැහැ. මොකද මාතෘත්වය පිතෘත්වය කියන එක ලැබෙන්නේ ලොකු දරුවා ලැබුණම. අනිත් අයත් ලැබුණම අම්මා තාත්තා තමයි. ඒ වුණාට දෙවෙනි සැරේටත් තාත්තා තුන්වෙනි සැරේටත් අම්මා කියන්නේ නෑනේ නේද? ලොකු ළමයාගෙන් නැන්දම්මගෙන් බැනුම් අහන ටික නැති වෙනවා. නැත්තම් නැන්දම්මලගේ කියා ඉන්නේ අපේ එකත් එල්ලගත්ත උර චක්‍ර මාලාවක් UK වලින් උස්වැටකයාවෙන් නේද බෝපිටියෙන් පමුණු ගන්න කියලා මනාර නේද කියලා එහෙම කියයි. නම තවමත් නැහැ. කවද්ද ආච්චියෙක් වෙන්නේ. එහෙම කියා ඉඳලා දරුවෙක් ලැබුණොත් ඔන්න ඉතින් නැන්දම්ම ඉවරයි නේ. අර කියපුවටත් එක්ක වාඩුව ගන්නවා. එන්නේ අවුරුද්දකටවත් ළමයා අරගෙන තමන්ගේ ගෙදර ඉන්නවා. ඒ තමයි අපේ සංස්කෘතික ලක්ෂණ. ඒ නිසා පින්බර රත්තරන් තාත්තා අම්මා දරුවනි ලේසි නෑ පහසු නෑ. අපිට තේරෙනවා ඇතම් යුග වාකවානු ජීවිතවල අපිට තිබිච්ච බලපෑම් 87 88 89 වගේ යුගවල අපි පාසල් යන ළමයි නම් තාත්තෙක් අම්මෙක් නේද කොච්චරනම් බයෙන් දරුමල්ලු ගොඩ නැගුවද ශක්තිමත් කරාද. සමහරක් විටාට මොනවද අපච්චි දරුවෝ ඔක්කොම හංගගෙන අම්මා ඉස්සරහට ඇවිල්ලා කියනවා මෙහි කවුරුත් නැහැ. ළමයි ඇඳ යට හංගා නේද? එහෙම යුග ප්‍රාන්තරවල අම්මා අපච්චි කැපී පේනවා. මං එහෙම මතක් කළේ අපේ දරුවෝ අහනවා ඔහෙලා අපිට මොනවද කරලා දෙන්නේ කියලා. මොනවත් කරන්න ඕනේ මේ අතපය මෙහෙම හදලා දීපු එකම ඇති. මේ ජායලම වසර ගණනකට පෙර මගේ පින්වත්නි කුඩා දරුවෙක්ගේ මරණයකට ආවා. ඒ දරුවා මරණයටපත් උනේ එයාගේ පියා තමන්ගේ නිවසට බාත්රූම් එකට හදන හාරන වල නෝනත ඒකක් හදාගෙන එනවා එතෙන්ට. සේවකයෙක් රහිතව එතුමා ඒ වල හාරනවා වැසිකිලි වල ඇතුලේ ඉඳන් ගල් ඉන්නකින් යකඩ උලකින්. අර දරුවා පස්සෙන් එනවා නෝනට කියනවා මේකේ ඉඳන් උණු තේ බොන්න බෑ රස්නේ කූල් වතුර එකක් ගන්න. ආපහු නෝන හැරිලා යනවා. අර ළමයා ගැන එච්චර හිතුවේ නැහැ. දරුවා බඩ දන ගන්නව නැගිටින වයස අතරම් වල ළඟට ඇවිල්ලා දන ගාගෙන නැගිටිනවා වැටෙන්නේ වලට. තාත්තගේ අත් දෙක ළඟ තමයි යකඩ උල හරහා ඇවිල්ලා නැවතුනේ. වසර ගණනකට පෙර මගේ පෙන්නත් මම ඒකේ 7 දවසට ආවා. හිතන්න අපේ වලවල් නැද්ද? අපේ අවට ලිං නැද්ද? අපේ අවට ඇලදොල නැද්ද? අපිට මොකද්ද උනේ? අපිට වෙන්න දෙයක් ඉඩ දුන්නද? මගේ පැටව හිතන්න ඕනේ එකයි. සමහරක් වෙලාවට ගෙමෙටි ගාලා තියෙන පොළොවේ කාමරයකට පොළු ගහලා නේද? ඒක ඇතුලේ අපිව තියලා අම්මා උයනවා. ටික වෙලාවකින් අම්මා ඇවිල්ලා බලනවා මේක ඉන්නවද කියලා. අපි ඉතින් අර පොළු ටික අල්ලන් විදුරු මහ විරිත්තනකොට අම්මට සැකයි විදුරු මස අස්සෙන් කට ඇතුළට ඇඟිලි දාලා උගුරේ ඉඳලා බලනවා. මෙන්න මැටි කෑල්ලක් ගල් කැටයක් හක්කේ තියාගෙන තමයි ඉන්නේ අර අත ගාලා අරන්. රාගම රෝහලේ අර සපත්තු වල පොඩි දරුවෝ දාන ලයිට් එකක් පත් වෙනවනේ සද්දෙකුත් එක්ක
ඥාව් ඥාව් ගානෝ බුක් බුක් ගානෝ. ඒ බැටරි කෑල්ල ක්‍රවුම් බැටරි කෑල්ල දරුවා උගුරහිර කරගෙන. ඒ රෝහලේම මේ දරුව නිදාගෙන ඉද්දේ කාසි උඩ දාලා කාසියක් කෙර වෙලා දරුව දෙන්නෙක් මරණයට පත් වුණා. අපිට මොනවද වෙන්න ඉඩ දුන්නේ? අපිට මොනවද වෙන්න ඉඩ දුන්නේ? ඔහෙලා අපිට මොනවයි කරලා දීන්? සමහරක් කාලේ කෙනෙක් කකුල් ගස් කෙටි දෙකයි අත් කෙටි දෙකයි ඔලු ගෙඩියයි විතරනේ ඔහෙලා දුන්නේ. අපි තමයි මේව කරගත්තේ. නෑ. තාත්තගේ අම්මගේ ඒ තියෙන ඥාන බලය මගේ පින්න. අපිට තරහ ගියාමත් කියන ඔය ඉතින් ඔහෙලාගෙන් ආවේ දියපීනසෙයි. කොලෙස්ටරෝල් ටිකයි ප්‍රෙෂර් රුයිනේ දුන්නේ ඔහෙලා. එහෙමම කියනවා. ඒවා ඥාන වලින් එන දේවල් එහෙම කවදාවත් කියන්න එපා. මේ හැම ශක්තියක්ම බුදු අම්මගේ බුදු අප්පච්චිගේ. ඒ නිසායි මගේ රත්තරන් දුවේ පුතේ මේ සැලකිල්ල මේක සංස්කෘතිකාංගයක්. මේවා බලි. ඥාති බලි, අතිථි බලි, රාජ බලි, දේවතා බලි නැත්තම් පුබ්බපේත බලි, මළගිය ඥාතිට පින්දීම. මේවා අපේ සංස්කෘතික ලක්ෂණ. මේව නැති වුණොත් මගේ පින්වත්නි ශිෂ්ට සම්පන්න කමක් නැහැ. ඒ නිසා දරුවට කියලා දෙන්න. දැන් දරුවෝ කියන්නේ මේ අනේ අපිට නම් පිං දෙන්න බෑ. ඕව කරන්න බෑ. ඔහෙලා ඉද්දිම කරගන්න එකක් කරගෙන යන්න. අපෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා දම්පින්කම්. උගත්ය කියාගන්න මිනිස්සු මේව කියනවා. මාධ්‍යවල, TikTok කැලිවල, FB එකේ මිනිස්සු මේව කියනවා. මේ ගහන්නේ කොතෙන්ද? අපේ සංස්කෘතියට. ශ්‍රී ලාංකික සංස්කෘතිය. සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු බෙහෙදයක් නැහැ. මේ හැම තැනම වටිනා සංස්කෘතිය තියෙනවා. දැන් බලන්න ඉස්සර පන්සලේ තිබිච්ච ගෙඩි තොරණ අද යන්තම් ඉතුරු වෙලා තියෙන්නේ අපේ පල්ලියේ වාර්ෂික මංගල්‍යේනේ. අද පොල් ගෙඩි තොරණක් ගහන. ඔබට ජායල පැත්තේ හොඳට පේනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ සංස්කෘති හැම තැනම රැකෙන්න ඕනේ. ඒක ඔය අලුතෙන් එන ඒවත් එක්ක සංස්කෘතිය මකබාවලා ගිහිල්ලා සාම්ප්‍රදායික පන්සලෙන් පල්ලියෙන් ඈත් වෙන්න එපා. ඈත් වෙන්න එපා. ඇවිල්ලා බලන්න, ඇවිල්ලාම බලන්න. මම දැක්ක බෝඩ් කෑනේ. මේ වෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම මේ අපේ ආත්මයට ගහනවා. හදවතට ගහනවා. ඒ නිසා මේ පින්කම් මේව ලස්සනට පැටවුන්ට කියලා දෙන්න ඕනේ. ඒ නිසා මගේ චූටි පුතා දෝනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබන් කැටයක් වගේ සඳුන් ටිකක් වගේ මේ දිය වෙලා යනවා නම් අම්මගේ දෑත පුතේ දෝනි ඔයා හදන්න අතගාපු තරමට අම්මගේ දෑත් උරහිස් දක්වා ගෙවෙන්න ඕනේ කියලා. අප්පච්චියෙක් ඔබව ගොඩනගන්න ඇවිදින තරමට දහඩිය වගුරන තරමට එයා අවුරුදු 5ක ආයු කාලයක් කෙටි කරගන්නවා. ඉකිලි දක්වා ගෙවෙනවා නම් එයාගේ කකුල් කෙටි ගෙවෙන්න ඕනේ කියලා. එච්චර කැපකිරීමක් මොන අඩුපාඩුව තිබ්බත් මගේ පැටවුනේ ඒ බුදු අම්මා තාත්තා වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. ඒක දරුවන්ට කියලා දෙන්න. දරුවන්ට දැනෙන්න අරින්න. ඔබ කියන්න එපානේ අපි නම් උඹලගෙන් බලාපොරොත්තු වෙන්නේ බැරි වුණු දවසක අපි වැඩි හිටි නිවාසයකට යනවා. ඔහොම කිව්ව ගමන් ළමයි යෝග පොතේ ලියා ගන්නවා. ආවල් දින අම්මා ප්‍රකාශ කරන් ලද්දිය කියලා ලියන. වයසට ගියාම කියනවා ඔහෙලා යනවා කිව්වේ යන්න වද නොදී. දැන් මගේ රියදුරු මහත්මයා ඊයේ සන්ධ්‍යා භාගයේ අපි බණක් කියනකොට මිය ගිය කෙනෙක්ගේ දේහය අද මේ දහවල රාගම රෝහලෙන් එතුමා අරගෙන දීලා තිබ්බා. මේ ගෙහිල්ලා. එතන මිනි කපන මහත්තයා යත් මේ ජායල පැත්ත කෙනෙක් කියලා කිව්වා. ඒ අර විභාගී කරන සර්ලට ඒක කපලා දෙන කෙනෙක් ඉන්නවනේ. එතුමත් එක ටික වෙලාවක් කතා කරනකොට එතුමා කියලා තුන ඊයේ පෙරේදත් අම්ම කෙනෙක් දරුවෝ 4
වෛද්‍යවරු. අනිත් දරුවා ඉංජිනේරුවෙක්. රට රාජ්‍යවල. අම්මා වැඩිහිටි නිවාසයක කිරිබත්ජොඩ ප්‍රදේශේ. ඉඳලා මැරිලා ගියා මැරුණම ළමයි ඉක්මන් කරවලා අරගෙන අර ඉක්මනට දේහ ඉවර කරන්න එහෙම කතා කරනවලු. නමුත් කාපු මගේ පින්මත්ති පුංචි මේ කෑම ඩිංගක් හිර වෙලා තමයි නැති වෙලා තියෙන්නේ. ඒක බලලා අර මහත්තයා කිව්වලු අර කල්ැතුව ඉල්ලුවක් දීලා නැහැ. මුන් සලකලා නැහැ කියලා දැනගත්ත නිසා. ලොකු කන් දාලා එතකන් අම්මා නිවාසේ. මං කියන්නේ මේ අපි දැන් ඇතැම් තැම්වල එහෙම වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ගෙදරක දේහ තියාගන්නවට වඩා මල්ශාලාවක පාලර් එක තබා ගන්න එක ලේසි පහසුයි. දැන් ඒක කොටස ඇවිල්ලා. ඒවා විවේචනයක් නොවේ. හොඳට කන්න බොණ්ඩ පහසුකම් ටික සියල්ල තියෙනවා නම් දරුමල්ලෝ රට රාජ්‍යක නම් ඉන්නේ ඒවයි ගෙනෙල්ලත් කරගන්න බැරි නම් ඒ පහසු ඇතුව නිවාසයක අම්මා අප්පච්චි තියන්න පුළුවන්. මගේ පින්නට. නමුත් අපි පුංචි කාලේ කොහොමද හැදුවේ? අපි වාදක්ෂා කළේ අපිටත් බෑනේ. වැඩිහිටිය වුණාම නොහැකි වුණාම බෑ කියන තැනම තමයි අපිත් පුංචි කාලේ හිටියේ. කිසිවක් බෑ. හැබැයි අම්මයි තාත්තයි ඇතෑරිය නම් අපිව. හදපු කෙනා ඇතෑරිය නම් අපිව. කවදාවත් මෙතෙන්ට එන්නේ නැහැ. එහෙනම් දරුවෝ කියන්නේ කොහොමද? ඔහෙලට බැරි වුණාම අපි නෑ. අපිට බැරි වෙලාවේ හිටියනේ. ඒකයි මගේ රත්තරන් පුතේ දුවේ අපේ අම්මලා තාත්තලා මේ පින්කම් කරන්නේ. මේව බලපල්ලා මැරිලත් අපි මේ කාර්යයන් කරනවා. මේ විය පැහැදෙමින් ඕනනම් වෙන දේවල් කරන්න තිබ්බා. එහෙම නැතුව ඔයාලට අපේ මේ අංග දෙනවා අරගෙන යන්න ඉස්සරහට. ඒකට ආගමක් දහමක් නෑ. සෑම සාම්ප්‍රදායික දහමකම මේ උතුම් සිරිත් පවතිනවා. පල්ලියට ගිහිල්ලා දේව මෙහෙයක් කරලා ඔරසන් ටික කියලා ඒ ඥාතීන්ට පින්දීම අපි කරනවා. මුස්ලිම් පල්ලියේ මගේ පින්වත්නි හොඳ සවාන් 4ක්වත් දීලා වටලප්පන් දෙකවත් සවානකට දීලා ඒ දාහන ටික දෙනවා හරි ලස්සනට. 7 දවසෙන් 14 21 මාසෙන් මාස 2 මාස 3 දන් දෙනවා අයත්තෝ. අපි නම් 7 දවස් දුන්නට පස්සේ ආපහු 3 මාසෙට නේද? ආයෙත් සමහරෙක් වර්ෂ ගානකට එකක් කරනවා හීනෙන් එහෙම දැක්කොත්. එහෙමත් මේ ඇවිල්ලා දෙක දික් කරනවා දැක්කලු. එහෙම තියෙන. ඒ ළඟදී මට තනමල්ලිල පැත්ත අනන්ද කෙනෙක් කිව්වා පුතේ මාම ඇවිල්ලා අත දික් කරනවලු. මං කිව්වා මාම නම් එන්නේ නැහැ. මේ මිනිස්සයා දැන් මැරිලා සෑහෙන කාලයක් දැන් ආපහු කසාද බැඳලා ඇති. ඔහෙට වැඩිය හොඳ එක්කෙනෙක්. ඉතින් ඒ නිසා ඔහි ඕවා කියන්න එපා. ඔහෙට ඕන නම් මොන හරි එකක් කරන්න. නෑ ඒවා අපේ ආදරණීය දේ. ඒ නිසා එකයි මගේ රත්තරන් අම්මා අප්පච්චිලාට කියන්නේ කිරියම්මාවරුන්ගේ දානේ, පත්තිනි මෑණියන්ගේ දානේ පොඩිම කාලේ දීලා නවත්තන්න නැතුව අවුරුදු 15 16 වුණාම දෙත්වා. දීලා කියන්නට ඕනේ පුතේ දෝනි ඔයාව ලබාගත්තේ දෙයියන්ගෙන්. ඔයාව ලබාගත්තේ බුදුන්ගෙන්. ඔයාව ලබාගත්තේ මම ප්‍රාර්ථනා කරලා. කොච්චර ළමයි හිටියත් ඔක්කොම අපි ප්‍රාර්ථනා කරගන්න අය. ළමයි නැත්තම් කියන්නේ මොකද්ද? ඔහෙලා හැදුවනම් කරන්න. මොකේ අපේ සතුටකටය. බලන්න මේ හොම්බවල් කටවල් අරගෙන ශ්‍රීපාද පද්මේ ඉන්න තැනයි තියෙන්නේ කියලා හිතලා දඬු කෝඩුවෙක් කියලා ඔළුවෙන් අල්ලලා අනින්න ඕනේ නලල. නල්ල නෙවෙයි දත් සෙට් එක. හැදුවනම් කරන්න. අපේ සතුටකට. ඇයි මේ වචන? අපේ ඕනේ කවදාවත් රත්තරන් බුදු අම්මෙක් තාප්පච්චියෙක් ළමයි 10ක් 15ක් හැදුවත් ඒ සියලුම දෙනා ප්‍රාර්ථනා කරලා ගන්නයි. හැම දිනම පුතේ ඒවා මෝඩකම් නෙවෙයි. මෝඩකම් නෙවෙයි. ඒ නිසා ඔබ හැම දිනම බුදු අම්මා අප්පච්චි එක විදිහට ප්‍රාර්ථනා කරලා ගත්ත පැටව දරුවෝ. මම ඒකට ඔබට කියලා දුන්න මතකයි අර හාමුදුරුවන් වහන්සේ නමක්ගේ පවුලේ දරුවෝ 15ක් සහෝදර සහෝදරියෝ. උන්වහන්සේ දැන් බෙලියත්තේ පන්සලක අධිපති.
පොඩි හාමුදුරුව අන්තිම දරුවා තාත්තගෙන් ඇහුවම මහාන වෙන්නද කියලා එපා කියලා. අම්මා හිතලා තියෙනවා අන්තිමේ පිරිමි ළමයෙක් වුණොත් අනිවාර්යෙන් මහාන කරනවා. හොඳ වෙලාවට පුතෙක් වුණා තවත් අයියලා ඉන්නවා. මෙයා පුතා වුණා මහාන කරන්න අම්මා විවරණ දුන්නා. තාත්තා කියනවා එපා කියලා. මහාන වෙන්න යන දවසේ තාත්තා කාමරේට පැනලා කියලා පුතේ අම්මට කියපන් මහාන වෙන්න බෑ කියලා උඹට මම බයිසිකලයක් අරන් දෙනවා කියලා. පොඩි එකා එළියට පැනලා කෑ ගහලා අම්මේ තාත්තා කියනවා මට මහාන වෙන්න යන්න එපා කියලා බයිසිකලයක් දෙනෝ කියලා. අම්මා එනකොට තාත්තා කොහෙන් දුවලද දන්නේ නැහැ. මං ඇහුවේ ඇයි හාමුදුරුවනේ තාත්තා එහෙම කැමති උනේ? තාත්තා ඉස්කෝලේක අර සීනුව නාද කරන කාර්යාල සහායක තනතුරක් දරපු කෙනෙක් මොනරාගල යුදගනා වසබඩ. මගේ පින්නත පොඩි හාමුදුරුවෝ කියනවා හාමුදුරුවනේ තාත්තා මට කාමරේට ඇවිල්ලා කිව්වේ බයිසිකලයක් අරන් දෙන්නම් පුතේ කියලා. ඒ එක්කම කීවේ මගේ හාමුදුරුවනේ පුතේ උඹ මහාන වුණොත් මට රැට නින්ද යන එකක් නෑ දරුවෝ. උඹව නැතුව මට නින්ද යන එකක් නෑ. තව 14ක් ළමයි ඉන්නවා. ඒත් 15 වෙනි දරුවා තුරුල් කරන් තමයි තාත්තා නිදාගන්නේ. අම්මට අප්පච්චිට මට හම්බෙලා තේනවා දරුවෝ 20 ඉන්න අම්මා අප්පච්චි. මම ළඟදිත් රාජාංගනි එහෙම දේශනාවක් කළා දරුවෝ ටික තියාගෙන මැරිච්ච අම්මා තාත්තට පින් දෙන්න. එකම තාත්තා එකම අම්මා. මං අහලා තියෙනවා 24 හිටපු පවුල් මගේ පෙන්නන්නේ. ඒ නිසා මගේ පැටවුනේ අපේ සංස්කෘතියේ මහා බලය අපේ අම්මා අප්පච්චි. සුද්ධෝදන මහ රජුරුව මහා මායා මෞතුමිය සිහිපත් වෙනවා. අපේ මරියා මෞතුමිය අපිට මොන තරම් ශක්තියක් අපේ දහමේ ආගමෙන් අපිට දෙනවද? කල්වාරිය ළඟ වැටිලා කුරුසියේ ඉන්න ඒ යේසුතුමන් දිහා බලාගෙන ධෛර්යවන්ත හිටපු කාන්තාව. සත්දිනකින් මිය යන බව දැන උතුම් බෝසත් පුතෙක් ලෝකෙට දීලා දවස් 7කින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපන් අපේ මහා මායා මෞතුමිය තමන් දරුවෙක් කුසට අරගෙන ඔයා දැන් යන්න බුදු වෙන්න මහාන වෙන්න යන්න එක මොහොතක් ඉන්න එපා. මම මේ දරුවා හදලා 100ට දීලා ඔයා නැති අඩුව පුරවන්නම් ඔයාගේ ගමනට යන්න. දසමාසයක් මහත්තයා ළඟ නැතුව අවුරුදු 7ක් ස්වාමියා ළඟ නැතුව දරුවා හදාගෙන හිටපු යසෝදරා බුදු පියාණන් වහන්සේ පාරේ වඩිනකොට යසෝදරාව පුතාට පෙන්වනවා අන්න පුතේ තාත්තා යනවා. අපේ ඇත්තන්ට අම්මට පෙන්වන්න එහෙම 30 වසරකට පෙර ආතුව අත දික් කරලා මේ භවයේ ආයෙත් ලැබුණේ නෑ අප්පච්චි. ඒ නිසායි අම්මා තාත්තා ඉන්නකන් දුකක් දෙන්න එපා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ අම්මා තාත්තා නැති වුණාම අලුත් අවුරුදු එන්න එපා. සිංහල අවුරුද්ද එන්න එපා. නත්තල එන්න එපා. අම්මා තාත්තා නැත්තම් අපිට අවුරුද්දක් නෑ. නත්තලක් නෑ. ඒ ඇත්තෝ ඉන්නකොට ඒ නිසා අවුරුද්දට ගෙදර නොගිහිල්ලා ඉන්න එපා. ඉන්නකොට අපි සලකමු. ඇරිච්ච ඇස්වලට යුතුයකම්, වැහිච්ච ඇස්වලට පින්කම්. මේ උතුම් දහමේ පිහිටා අපේ ප්‍රදීප් මැතිතුන් අපේ ගුණගරුක මැතිණිය ඒ ඇතුළු කොට මේ දෙපාර්ශ්වයේම සහෝදර ඥාතීතයිෂෙන් ඔක්කොම එකතු කරගෙන මේ වැඩි හිටිය අය ළඟින් තියාගෙනනේ ඉස්සර 4-5 දෙනා එකතු වුණාම අවුරුදු වලට මොන තරම් ජව සම්පන්නයිද. සමහරක් වෙලාවට හරහට තියෙන ඇලක එගොඩ මෙගොඩනේ පැන්නොත් මූදට කොච්චර හයියෙන් පීනල දස්කම් පෑවද. අද කීප දෙනා එකතු වුණාම කොහොමදනේ. දැන් අහන්නේ අයියා සීනි වලට බෙහෙත් ගන්න කාගෙන්ද නේ? කටුලන්දගෙන්
මන්නම් කොලොස්ට්‍රෝල් වලට ගන්නේ වජිරසේන රත්නකින්. දැන් නිකන් ලෙඩ වාට්ටු ටිකක් වගේ. නේ? දැන් වාඩි වෙන්න ගිහිල්ලත් ලොකු අයියාගේ ඔළුව ඇනුණා බිත්තියේ. නේද? ඉතින් ඒ නිසා කොච්චර දුර්වල. ඒ නිසා මේ දුර්වලකමට එනකොට අපි පොඩි කාලේ වගේ. අපි පොඩි කාලේ වගේ. තේන දෙයක් ළඟට ගන්න බෑනේ. මේ කිසිවක් කරන්න බෑ නිසා. අපේ පැටව් ඕනේ, අපේ දරුමල් ඕනේ, අපේ සංස්කෘතිය ඕනේ. මේව ජය ගන්න ඔබ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ උතුම් පින්කමට අපි මූලික කරගත් සියලු ඥාතීන් ඔබ හොඳින් දන්නවා. ඒ හැම දිනාටම නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කරගත් පුණ්‍ය ශක්තිය බොහෝම ලස්සනට මේ කටයුතු කවුරුත් එකතු කරගෙන සිද්ධ කරගත් ප්‍රතිපදිදුන් ඇතුළු කොට ඇති ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝග සම්පච්චර ජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා සාදු කියනවා. ඊ타ත්ම පින්වන්ත ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ විශාල පිරිසක් මේ පින්කම ලස්සන කරන්න ඊටාම වටිනා සම්භාවනීය පිරිසක් එලිමහනේ ඉඳගෙන මේ කටයුතු සිද්ධ කරනවා. ඉතින් කිසිදු අඩුවක් නැතුව ඔබට ඔබ දෙසම බලාගෙන සිටිනවා. ඔබ අප දෙස බලාගෙන සිටිනවා. ඉතින් ඒක පොඩ්ඩක්වත් එහෙම නොවෙන්නත් මම වග බලාගත්තා. මා ඉදිරියේ තියෙන කැමරාව දෙසම මම බලාගෙන ඔබට කතා කළේ. ඔබව වඩාත් අවධානයෙන් ඔබ දෙස ඉන්න විදිහ පෙන්නමින් යොමු කරගන්න. ඔබගේ ජීවිතයට මේ කුසලය පිහිටිය. ඔබ හැම දෙනා අතර යමෙක් ඉන්නවා නම් ලෙඩක් දුකක් පීඩාදියක් ඇතුව ඒ සියල්ලෝ ඉක්මනින් සුවපත් වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම කුසහොත් දරුවන් සහිත දරු ප්‍රසූතීන් අපේක්ෂිත පින්බර ගැබිනි මාතාවන්ලා මෙතන සිටිත්නම් පවුල්වල සිටිත්නම් නිවෙස්වල සිටිත්නම් ඒ සැමටත් යෝධ බල යෝධ ශක්තිය ලැබිලා වාසනාවන්ත දරු පැටවුම් බිහි කරගන්නට ශක්තිය ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. කරගත් මහා පුණ්‍ය බලය මගේ රත්තරන් ආත්තම්ම සීයා කිරියම්ම අත්තා අපේ වැඩිහිටියනි ඔබට පිහිටා ඔබට කිසිදු ලෙඩක් දුකක් පීඩාදියකින් තොරව දරු මල්ලන්ගෙන් මුණුපුරු මිනිපිරියන්ගෙන් සැලකුම් අරගෙන හොඳ ජීවිත ගත කරන්න මේ පින්ම වාසනාවන්ත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අම්මා තාත්තා ඔබේ පෞල් ජීවිත වාසනාවන්ත වේවා සුරක්ෂිත වෙත්වා කියන සාදු ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. තරුණ දරුවනි ඔබේ ආදරණීය ප්‍රේමණීය යෞවන ජීවිතයේ සියලු පැතුමන් ඉටු කරගන්නට මේ පින් හේතු වෙත්වා කියලා සාදු කියන්න. අපේ පවුලේ ද්වාදරුවන් ඇතුළු සහසම්බන්ධ ඔබ සැමගේ පුංචි දූපතුන්ගේ අධ්‍යාපනාදී කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. අපිට මේ පින්කම ලස්සනට කරගන්න මම හිතන්නේ ප්‍රදීප් මෙතුමන් බොහොම බයින් වර්ෂාවත් එක්ක ඉන්නේ. මොකද මේ හැන්දෑ වෙනකම්ම වැස්ස හැබැයි පින්කමට එහෙම වහින්නේ ඒක ඔබ හොඳින් දන්නවා. ඒ නිසා අපිට වැස්ස තුරල් කරලා ලස්සනට මේ පින්කම කරගන්න මියගිය ඥාතීන්ගේ දේව බලය සහ හැම ශක්තියක්ම ලැබුණා. දෙවියනි ඔබට පින් අනුමෝදන් කරවන ඔබ වහන්සේලා මේ පින්වතුන් ආරක්ෂා කරන්න මේ සැමට තිබෙන ග්‍රහපල සතුරු කරදර ලෙඩ රෝග ආදී පීඩා දුරු කරන්න ඔබගේ ආශිර්වාදය ලබලා දෙන්න දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙල්ල ලබත්වා කියලා සාදු කියනවා. ඒ වගේම ඈතක ඉඳගෙන හරි බණපදයක් ශ්‍රවණය කළ සැමට මේ ශබ්ද විකාශන නිශ්චල චංචල ඡායා රූප කරන ඒ වගේම පංචතෝරේ වාදන සැරසිලි කටයුතු දුලිය ආලෝක කරන ආහාර පාන පිළියෙල කෙරෙන් මේ හැමදේම මුදල් කියලා අපි හිතන්නේ උපකාර ලෙසයි සලකන්නේ. ඒ හැම දිනාටම මේ ලස්සන දහම් මණ්ඩප ඉදි කරපු හැම දිනාටම මේ පින් බලයෙන් නිවනින් සැනසෙල්ල ලැබේවා කියලා සාදු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු. පිපුණු එකදු මලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම් පිපුණු එකදු මලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම් නොනවතින සංසාර ගමනේ කෙලෙස් මන්දිර තන තනා කෙලෙස් මන්දිර තන තනා අතිර භවයට ඇලෙන සෞසත මුදන්නට ඉනි මන්තනා මුදන්නට ඉනි මන්තනා සමිදු තිලොවට රජ වුණා පිපුණු එකදු මලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් ලකුණින් සම්බුදුරුව දුටුත් සුන්දර වෙද කෙතරම් සම්බුදුරුව සොඳුරුද කෙතරම් අවිදු තිමිරය ඉරාදින කර ලෙසින් මෙදියත එළියදී ලෙසින් මෙදියත එළියදී සුගත් මාහිමි පිදුවා දෙවියන් බඹුනරන් මොක් සුවපතා බඹුනරන් මොක් සුව